අද මං හැදුවා සුපිරි චොප්සියක්. බලමු චොප්සිය හැදුවේ කොහොමද කියලා නේද? ඔක්කොම හොඳයි. ඉතින් මාළු මිරිස් කරා පොල් ගස් වගේ එක තමයි අවුල. මේක මේ ලූණු ටික පොළු ගහලා ගන්න ඕනේ. ඒක තමයි සුපිරි ලැබෙන්නේ. අර චූටි කෑලි කැපුවා මේක එන්නේ නැහැ හරියට. ඕන්චි නම් ඔන්න මට තඩි කරා කප ඉන්න කම්මැලි මම මෙන්න මේ කපපුවක් ගියාම කම්මැලි ගමන මේක දාලා තමයි හදන්නේ අවුලක් නෑ ඉතින් කොහොම දැම්මත් ඉතින් බෝන්චිනේ මාලයි කැරටුයි තැම්බෙන්න දාලා තිබ්බේ කැරට් ටිකම වැඩි තම්බ ගන්න නැහැ ඒකින්ද කැරට් ටික කලින් අර ගන්නවා මම මේකට අර චූටි ඩිංගි කෝන් ටිකක් දා ගන්නවා හරි අඩුම කුඩු ටික හරියන වැඩේ පටන් ගන්න තියෙන්නේ කලින් එළවලු ටික ඔක්කොම වතුර බේරෙන්න දාලා තිබ්බේ දැන් ඒ ටිකත් ගන්නට වතුර බේරලා වෙලි තියෙන ඒකින් දෙක පැත්තකින් දාගමු තෙල් චුට්ටක් වැඩි වුණා වගේ ඒකින්ද මම තෙල් පොඩ අඩු කරගන්නවා මොකද තෙල් ඉතින් දාන ටික ඔක්කොම කන්න ඕන කියලා ගන්න නෑනේ කලවම් කරද්දි තේරෙන හැන්ද ලොකු වෙඩි එක ඒකින්ද හැන්ද පොඩ්ඩක් මාරු කරගන්නවා වතුර ටිකක් දාලා එහෙනම් කලවම් කරලා ගන්න ඕනේ මේක තැම්බෙන්න පොඩ්ඩක් වෙලාව යයි වගේ. ලුණු ටිකකුත් දාගත්තා එන සොය සෝස් ඔයිස්ටර් සෝස් ටිකක් දාගමු. මේවා ඉතින් දාන්න ඕනේ නැත්නම් දාන්න ඕනේ නැහැ. මම හිතුවේ අහුවෙන ඔක්කොම දාලා දාමු. මේක ඉතින් ඔක්කොම හොදම මේ හොල්ලන්න වෙන එක තමයි කේස් එක. ඊට පස්සේ ඔය චොප්සි පොඩි ලයින් එකක් කරනවා නම් මේක එන්නේ කෝන් ෆ්ලවර් ටිකක් දාගන්නවා. හරි වැඩි ඉවරයි ඉතින් ඔන්න චොප්සි ඔන්නෝම තමයි එන්නේ සුපිරියටම තියෙනවා ඉතින් කඩේ කොල්ල ටිකම අවුලක් නැහැ රයිස් ටිකකුත් හදාගත්තා නේ ඉතින් කෑමක් තමයි තියෙන්නේ මම රයිස් එකක් කලින් හදාගත්තා එනවා ඉතින් දැන් කමු